සාජබෙත් එක්ක වැඩ කරන්නේ කොහොමද ඒක ඉස්සරහට යන්නේ කොහොමද කියන ගැන හිටපු උදාවතුමා කිව්වා. ඒක ආබද්ධ විපක්ෂයේ කටයුතු කරන්නේ කොහොමද කියලා කිව්වා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කිව්වා. ඉතින් එතුමා කොන්දත් බයිපාස් එකෙන් පස්සේ ශක්තිමත් කියලා පිළිලුවක් කරා. ඔළුව විතරක් නෙවෙයි කොන්දත් දැන් හොඳට තියෙනවා කියලා. අලුත් නායකත්වයක් ගැන එහෙම කතා කරේ නැත්. එහෙම එකක් අවශ්‍ය නැහැ නේ. අලුත් බොඩියක් දැන් අලුත් හાર્ට් එකක් දාලා තින් අවුරුදු 10කට තොරණ වෙලා ඉන්න අලුත් නායකයෙක් මේ එතුමා ඉන්න ගම මොකද තව නායකයෙක්. බොරුවට නායකයෝ හදලා වැඩක් නැහැ නේ. මේ රට ප්‍රපාතයකට වැටලා තියෙන්නේ. ප්‍රපාතයෙන් ගොඩ ගන්න මිනිස්සෙකුට තමයි නායකත්වය යන්න ඕනේ. ඒකාබද්ධ විපක්ෂයෙන් කරන්නේත් ඒක තමයි. ඒකාබද්ධ විපක්ෂයටත් ඕනේ මේ හොඳ බුද්ධිමත් පළපුරුදු කෙනෙක් තමයි මේ රට හදන්නට මේ රට ගොඩනගන්නට අවශ්‍ය වෙන්නේ. රට බාර ගන්න සූදානම්. පාර්ලිමේන්තුවට එහෙම යයිද? බලමු බොහොම යනකොට. ඒ කියන්නේ රටේ තත්ත්වය හොඳ නැත්නම් පාර්ලිමේන්තුවෙන් ලැහැස්තිද එතුමා? මං හිතන්නේ බොහෝ දුරට ඒක ස්වභාව ධර්මයෙන් විසඳුමක් ලැබෙයි. හැම වෙලේම ක්‍රයිසිස් එකක් ආවහම රනිල් වික්‍රමසිංහ එතෙන්ට ඇවිල්ලා ඒ ක්‍රයිසිස් එකෙන් රට මුදව ගන්නවා. ඉතින් අනාගතෙත් ඒක වෙයි.